මතක තියාගන්න මේ කාලේදී බැහැ කියලා දෙයක් නෑ පුතේ. ඔයා තමයි මේ ලෝකේ වීරයා. හරිද? අම්මගේ ලෝකේ තාත්තගේ ලෝකේ වීරයා වෙන්නේ ඔයා. ඔයාට බැහැ කියලා දෙයක් නැහැ. මොකද අම්මයි තාත්තයි වට හැමදේම දීලා තියෙනවා මේ වෙලේ. ඔයාට දෙන්නේ කරන්න විතරයි. ඒ කරන එක ඔයා හරියට කරන්න. හරිද? හරියට කරේ නැත්නම් තව අවුරුදු 10කින් 15කින් ඔයාටම තමයි කවදා හරි පසුතැවෙන්නේ. ඒ පසුතැවෙද්දී අම්මයි තාත්තයි ඔයාලා ළඟ නැති වෙයි. හරිද? අම්මයි තාත්තයි ඔයාලා ළඟ නැති. සමහරට ඔයාට ළමෙක් ඉන්නවා. මේ ළමයාත් පසුතැවෙයි. මේ වගේ අනාගතය ගැන හිතලා මේ වර්තමානයේ ඔයා හොඳට ගොඩනගා ගන්න. වර්තමානයේ හොඳට ගොඩනගා ගත්තොත් අනාගතය ගැන කිසිම බයක් වෙන්නේ නැහැ. අනාගතය හොඳට හදාගන්න නම් වර්තමානයේ දුක් විඳිවිය යුතුමයි. අර දුක් විඳින්න නැතුව කවුරුත් ඉනහල්ලා දෙන්නේ නැහැ කිසිම දෙයක්. අපි හොයන්න ඕන. අපි හෙව්වොත් තමයි හම්බ වෙන්නේ. හොයන්න නැතුව බකන් ගිලාගෙන හිටියොත් හම්බ වෙන්නේ නැහැ. අනාගතේ විනාශ වෙලා. එහෙනම් ඔයා දැනගන්න ඕන ඔයාගේ අනාගතේ හදාගන්න. ඔයාගේ අනාගතේ හදන්න ඔයාට ලව් කරපු ලොකුම දෙන්න තමයි ඔයාගේ අම්මයි තාත්තා. ඒකට අම්මයි තාත්තට දෙන සතුට කියලා එක කරන්න බෑ. ඔයා ඒ සතුට එදාට දෙන්න. ඒගොල්ලෝ සතුට වෙද්දී ඔයගොල්ලෝ බලන්න මට උච්චර ගැම්මක් තමන් එකට එනවද මම මේ දේ කරා නේද කියලා. ඒ නමයන්ම ගන්න ඕනේ. හරිද? ඔයා හිතන්න ලංකාවේ මේ වෙද්දී ගණිතයේ බිඳුව ගන්න ළමයි 1000ක් ඉන්නවා. ඔය හිතන්න අම්මලා තාත්තලා 1000කගේ බලාපොරොත්තු තමයි බොඳ වෙන්නේ. එයා කවදා තීරය කරන්න එපා. ඔයාට පුළුවන්. හරිද? ලෝකේ බැහැ කියලා දෙයක් නැහැ. හරිද? ඔයාගේ මට්ටමේදී මේ දේ ඔයාට හොඳටම පුළුවන් කරන්න. අනිත් අය පුළුවන් නම් ඒක ඔයාට බැහැ. අනිත් අය මොලේම තමයි ඔයාට තියෙන්නේ. වෙනස අනිත් අය මොලේ වෙහසනවා වැඩි. ඔයා මේ මොලේ වෙහසන්නේ. මොලේ වෙහසන්න වගේ ක්‍රිටිකල් තින්කින් එක හැදෙනවා. එතකොට ඔයාට තර්කානුකූල බුද්ධ ලොජිකල් තින්කින් එකෙන් ඔයාට කිසිම ප්‍රශ්න නැතුව පේපරේ ප්‍රශ්න පහටම තුනයි ලියන්න ඕනේ. ඒ පහටම ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්න නැහැ. අදාළ වෙලාව හොඳටම ඇති. පැය භාගයක් දෙනවා ඉසේකට. පැය භාගය ගැන විනාඩි 10ක් ලියන්න පුළුවන්. විනාඩි 10 ලියලා ප්‍රශ්න පහටම ලියන්න පුළුවන්. විනාඩි 50ක්. තව මේ හතරක් තියෙනවා. ඒ හතරත් එහෙම ලියලා තෝරනම් පැයක් විතර ඉතුරු කරගන්න බැරි නේද? ඒ ළමයිම ලියන. පේපර් එක ගත්තාම 90 97 100 තමයි ඈ 98 ප්‍රශ්න පහම ලියලා. ඔව් 100ක් තියෙනවා හොයන්න පුළුවන් දැන් වලින් කපලා තමයි හොයන්නේ. ලකුණු දෙකම. ඒ තරමට ලියන අය ඉන්නවා. ඒ අතරේ ඔයා 75 ගන්න. 90ට ගන්න එක්කනලත් ඒ ගොඩක් එන්නේ ඔයා 75ටත් ඒකක් ඉන්නේ. හරිද? අන්න ඒකයි ඕලෙවල් තියෙන හොඳ. මම හිතනවා මෙයා 90ටයි මුට 75යි මේක වැඩකට නෑ. හැබැයි එහෙම නෑ 90ට තියෙන කාටත් ඒ ඔයා දෙන්නට මේ කිසිම වෙනසක් නෑ. යාටත් එයාලටත්. විතර කාල කන්නේ. උදේට වැඩ කරන්න. වැඩ කරොත් ජීවිතේ දිනන්න ඕන. ජීවිතේ දිනුවොත් ඔයාට ඔයාගේ ලෝකේ හොඳට හදාගන්න පුළුවන් අනාගතේ. ඔයාගේ අනාගතේ වේවා හොඳට හදාගත්තොත් අම්මයි තාත්තයිලයි අනාගතේ වයසට ගියාම සතුටින් කියන්න පුළුවන්. හටේ ලෙඩක් දුවක් හැදුනහම ණය වෙන්නේ නැතුව බෙහෙත් කරන්න. ඊදී තමයි මට වටින්නේ. මම මේ දැන් කියන දේ ඔයාලට දැන් තේරෙන්නේ නැති වෙයි. අනාගතේ බලන්න. කවදා හරි මම එදාට පරක්කු වැඩි වෙන්න එපා දැන් වැඩ කරන්න. වර්තමානයේ හොඳට ගොඩනගා ගන්න. ඔක්කොටම ආයිබෝවන් බය වෙන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක නා ඉවර කරනවා. මම බයෝ එකක්